හලෝ මචං අපි අද ගියා සුප්‍රීම ලොකේෂන් එකකට මචං මේක පට්ටම ලොකේෂන් එකක්. ඉතින් මචං මේක තමයි දියසරු උයන. ඉතින් මචං මේක තියෙන්නේ තලවතගොඩ. අපි මචං ඉතින් පන්නි පිටියේ ඉඳලා එනවා නම් පන්නි පිටියේ ඉඳලා එනකොට මචං තලවතගොඩ කලලයිට් එකෙන් වමෙට ඊට පස්සේ මචං ආයෙ හම්බ වෙන කලලයිට් එකෙන් දකුණට පාර්ලිමේන්තු පාරට දාලා කිලෝමීටරයක් වගේ යනකොට යෝටර්න් එකක් ගහලා එන්න තියෙනවා මචං දකුණු පැත්තේ තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් දන්න අය ගොඩක් දන්නවා. මචං මේක පවුලේ අයත් එක්ක විනෝද වෙන්න ඊට පස්සේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක බොයි ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිදින්න යන සුපිරිම ලස්සන ලොකේෂන් එකක්. මාරම ලස්සන තැන් ගොඩක් තියෙනවා බලන්න හැමෝටම. ඉතින් අපි ආරාධනා කරනවා ඉතින් හැමෝටම අද අපිත් එක්ක අපි යන් දියසරු යන බලන්න. ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් ඉන්ට්‍රස් එකත් පහු කරලා අපි ඉතින් මෙතන ෆොටෝස් ටිකක් ගන්නවා වීඩියෝ ටිකක් ගන්නවා. ඉතින් මචං මේක ඇත්තටම මාර නැචරල්. ඒ කියන්නේ ස්වාභාවික විදිහටම ලස්සනට තියෙනවා. ඇත්තටම මාරම ක්වොලිටියක් තියෙන්නේ මචං. ඒක වචන වලින් කියන්න බෑ. මොකද එතෙන්ට ගිහිල්ලාම තමයි ඒක බලන්න තියෙන්නේ. ෆීලින් එහෙම මරු. ඇත්තටම මචං මේක ගමක ජීවත් වෙනා වගේම හිතනවා අපිට හිතට මාර නිදහසක් තියෙන. ඒ වගේම ඇත්තටම ඔයාලා හිත නිදහස් කරගන්න වගේ ඕනි නම් ඉතින් මේ අවුලක් නැහැ මේ වගේ තැනකට ඇවිල්ලා රිලැක්ස් කරන්න. පාඩම් කරනවත් හොඳයි ඇත්තටම සාමාන්‍ය වල හිත රිලැක්ස් කරගෙන වැඩක් කරගන්න එහෙම ඕනි නම් ඇත්තටම මේක පට්ටම ලස්සන ලොකේෂන් එකක් මාර ලොකේෂන් එකක්. මාර ලස්සනයි. ඉතින් අපි ඔහොම තමයි ඉතින් යන්නේ ඇතුළට. මොකද ඉතින් ගොඩාක් මට පිට බලන්න බලනකොට කපල්ස් එහෙමත් ඉන්නවා. ඒක අපිට බාධාවක් නොවෙන තමයි ඉතින් අපි මේ වීඩියෝස් ටික ගත්තේ. මේ මචං මේක තියෙනවා වීඩියෝස් එක විනාඩි 12ක් 13ක් විතර. ඉතින් ඇත්තට විනාඩි 12 13 අතර ඉතින් අපිට ඉච්චර කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම බලමු වීඩියෝ එක ලොකේෂන් එක බලමු අපි. කොහොමද පාට ලස්සන තැන් තියෙනව නේද? ඉතින් මචං ඔය සත්ත්ව වර්ග තියෙනවා මේකේ තියෙනවා මෙතන මේ සමනල ගැන තමයි මෙතන කියවෙන්නේ. තව තියෙනවා මේකේ වවුල් කූඩු තියෙනවා. V20ක් දෙක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පරණ දේවල් දෙක ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම තියෙනවා මචං තව මෙතන මේ අපේ ගස් වර්ග 10 11 සතාසී පව සීලු වර්ග දැනගන්න පුළුවන්. ඇත්තටම මේ ගොඩක් දේවල් ඔළුවට දාගන්න පුළුවන්. ඉස්කෝලේ යන ළමයෙක්ට වුණත් පුළුවන් මචං මෙතනින් දෙයක් දාගන්න ඔළුවට. ඉතින් ඔයාලගේ පවුලේ හැමෝටම ඇත්තටම ඇවිල්ලා මෙතන විනෝද වෙලා සතුටින් ගත කරන්න පුළුවන්. මේක මාරම ලස්සනයි. මොකද S2 එකට දැක්කත් මාර විවරයක් තියෙන්නේ. ඉතින් ක්වොලිටි තනක්. මේ වගේ තැනකට ඇවිල්ලා ඉතින් මචං හුස්මක් ගත්තත් නිදහස ගන්න පුළුවන් තැනක් තමයි ඉතින් මේ. ඉතින් මේක තමයි මචං වවුල් කූඩුව. වවුල් කූඩුවේ විස්තර ටික තියෙනවා උතන. අපි උඩ තියෙන වවුල් කූඩුව මචං වවුල් කූඩුව නම් දැන් පොඩ්ඩක් මේ දි รา පත් වීගෙන එන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි තව යන් ඉස්සරහට තව තියෙනවා බලන්න ඔයාලට ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් මේ තමයි මචං අපේ අම්මා. අපි පවුලේ කට්ටියත් එක්ක තමයි ගියේ. මොකද පවුලේ කට්ටියත් එක්ක යනකොට මාර නිදාස යන්න පුළුවන් නේ මචං. වැඩි හිතන්න එපා මචං. ඔය කපල්ස් දෙක තුනක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ඕන විදියට හැසිරෙනවා. ඒක අපි නතර කරන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඇත්තටම පට්ටම ක්වොලිටි තැනක් මචං මේක. මොකද මන්ට මාර නිදාසක් දැනුණා අපේ හිතට ගතට ඔළුව මාරු විදියට මයින්ඩ් රිලැක්ස් එකට මරු. ඒ කියන්නේ සියලුම දේවල් අමතක කරන මේ වගේ තැනකට ගියාට පස්සේ හිත නිදහස් වෙනවා. පාට ඕන වගේ මාළු දෙක ගන්න පුළුවන්. ඕන වගේ සත්තු දෙක ගන්න පුළුවන්. ඔයාලත් ටිකක් නිකන් ඉන්න දවසක නිවාඩු දවසක කී දවසක ඉතින් ගිහිල්ලා මේ වගේ තරම් බලන්න. මොකද කොළඹ ඉන්න කට්ටිය නම් ගොඩක් දුරට දන්නවා ඇති මේක මම කියන්නේ ඉතින්. කොළඹෙන් පිටේ ඉන්න අයට. මෙතන මචං හනුන් දිවිය ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. හනුන් දිවියක් මට හිතෙන විදිහට ඉස්සර හිටියක් දන්නේ නැහැ. මෙතන දැන් නම් අපිට දැක ගන්න බෑ. ඉතින් මොනවා වුණත් ඒ වගේ විස්තරයක් අපිට දැක ගන්න තියෙනවා. අපිට මේකේ බෝට්ටු සවාරියක් උනත් යන්න පුළුවන්. ඉතින් ඒකට කට්ටිය විතර ඉන්න මොකද අපි ගිය දවසේ නම් දැක ගන්න ලැබුණේ නැහැ. අපි ඉතින් බෝට්ටු උඩ නැගලා ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් ගොඩක් වටිනා මත්ස්‍ය මාළු විශේෂ යන් කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මයින්ඩ් රිලැක්ස් කරගන්න නිදහසේ පොඩ්ඩක් නිදහස භුක්ති විඳලා සිත සැහැල්ලු කරගෙන යන්න කියලා තමයි ඉතින් අපි කියන්නේ ඔයාලට. ඇත්තටම ලස්සනයි. වත් කුරන් විශේෂත්වය.
කපල්ස් නම් මචං ගොඩාක් දුරට ඉන්නවා නිවාඩු දවස්වල. ඉතින් මේ සමහර අය ඉන්නවා. ඉතින් මේ අපිට ඉතින් යාළුව හදන්න වෝරින් කරන්න දෙන්න බෑ අපිට. මොකද ඉතින් යාළුවා ජීවත් වෙන්නේ යාළුවට ඕන විදියට. ඉතින් මොකද හැබැයි යන එන අය පොඩ්ඩක් කපල්ස් යන එන අය පොඩ්ඩක් හිතන්න. මොකද ෆැමිලි එකත් එක ගොඩාක් අය යනවා. පොඩි ළමයි යනවා, දරුවෝ අම්මලා තාත්තලා එකට යනවා. ඉතින් ඒ යනකොට ඔයාලා හැසිරෙන විදිය පොඩ්ඩක් අවුල්. ඒක මේ පාක කියන කොයි පාකකෙත් තියෙනවා. ඒක පොඩ්ඩක් මේක බලන කෙනෙක් දකින්න කෙනෙක් කියන පොඩ්ඩක් හිතලා හරි විදියට කොතන ගියත් ඉතින් ජීවත් වෙන්න කපල් වුණාම එහෙම තමයි. නමුත් පොඩ්ඩක් හරි සංවර වෙලා ලස්සනට ඉන්න කියලා අපි කියන්න තියෙන්නේ. මචං ඉතින් ෆොටෝ ෂූට් එක වෙඩින් ෂූට් එක වුණත් ඇත්තට මේක පට්ට ලස්සනයි. ඔයාලට සාමාන්‍ය වීඩියෝ ක්ලිප් කරගන්න, වීඩියෝ කරන්න, ෂෝට් වීඩියෝ කරන්න මරු ලොකේෂන් ටිකක් තියෙනවා ඉතින් මෙතන. ඉතින් ගොඩාක් දුරට මෙතන ටෙන්නාට්ටි වුණත් ෂූටින් වෙන අවස්ථා දෙකක් තියෙනවා අපි. ඉතින් වැඩි කියන්නේ මචං මෙතන අපි අද ගිහිල්ලා හෙටත් යනවා. ඒ කියන්නේ දවස් දෙකක් අපි මෙතනට යනවා. මොකද ඒ තරම් මේ ලස්සනයි. ඇත්තට කොළඹද කියලා මේ ඉන්නේ හිතා ගන්න බැරි තැනක්. ඉතින් මේක ආයෙත් වෙන්නේ ජයවර්ධනපුරට. ජයවර්ධනපුරද මේ ඇත්තටම කියලා හිතා ගන්න බැරි විදියට මේක මේ නැචරල් විදියට තියෙනවා. ඒ කියන්නේ ගහ කොළ හැම දෙයක්ම හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. අපි දැන් උඩටත් යන්න දෙන උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. තව ටිකක් යන්න ඕන උඩට. ඉතින් මේ විශේෂයෙන්ම කියන්න මේ වගේ පරිසරයක් රැක ගන්න ඇත්තටම ඔයාලා දායක වෙන්න. මොකද ඔයාලා ටොපියක් හරි කනවා නම් මේ හරියට ගිහින් ටොපි කොලේ ඇත්තටම ඔයාලා සාක්කුවට දාගෙන ඉන්න හරි බෑග් එකකට හරි දාගෙන ඉන්න කටයුතු කරන්න. මොකද නැත්තම් ඩස්ට්බින් තියෙනවා ඒවට හරි දාන්න. මොකද ගොඩාක් අය මේ වගේ තැනකට ගියාම ඇත්තටම දන්නේ නැහැ. මේක ආරක්ෂා කරගන්න සපෝට් එකක් දෙන්නේ නැහැ කාටවත්. ඉතින් අපි හැමෝටම කියන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් අපිත් ආරක්ෂා වෙයි. මොකද අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඉස්සරහට අපිට ගන්න තියෙන හුස්ම වතුර බෝතල් දැන් කඩෙන් ගන්නවා වගේ හුස්ම පැකට් ගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ නේ. අපි මේව රැකගත්තොත්ම අපිට එහෙම කරන්න පුළුවන්. නැත්තම් අපිට හුස්මත් වතුර බෝතල් සල්ලි දීලා කඩෙන් ගන්නවා වගේ තමයි අපිට හුස්ම පැකට් එකක් ගන්න වෙන්නේ. මේක ඉස්සරහට වෙයි අනිවාර්යෙන්ම. මොකද මේ යන විදිහට මේ වගේ තැනක් ඇත්තටම මේ ජයවර්ධනපුර තියෙනවා කියන්නේ මාර ලස්සනයි. ජයවර්ධනපුර නම් ගොඩක් මේ වගේ ලස්සන තැන් තියෙනවා. කොළඹ ඇත්තටම කොළඹ ගොඩක් ලස්සන තැන් තියෙනවා. අපි ඉතින් මේ වගේ තැන් වලට යමු ඉස්සරහට. ඉස්සරහට ගිහිල්ලා ඉතින් බලමු. මේ වීඩියෝ එක හොඳයි නම් ඇත්තටම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. මොකද මේ ඔයාලගේ පුංචි ලයික් එක කමෙන්ට් එක අපිට ඇත්තටම වටිනවා. ඔයාලා දාන එකක් වුණාට ඒක එකතු වුණාම අපිට ගොඩක්. ඉතින් ඇත්තටම මේ බනින්න කමන්නේ. ඉතින් මේ කුඩට ගියම් පට්ට view එකක් තියෙන තමයි. මාරම ලස්සන මාරම quality. ඉතින් ඔය තමයි ඔයාලට පහත පේන පහල. අපි දැන් ඉන්නේ උඩ. අපි මම අපි ආයිත් තවම කියන්නේ එකට. අපි දැන් යනවා උඩට. ඉතින් මචං ඔන්නෝම තමයි උඩට නගින්නේ. ඉතින් බලමු උඩට පහළ කොහොමද එන්නේ කියලා බලමු උඩට ගිහිල්ලා. අතරම පට ලස්සනයි මචං මේ බලන්න තියෙන ලස්සන. ඔයාලත් ඇවිල්ලා ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මේ වගේ ලස්සන තැන් ඇත්තටම බලන්න ඕන. ටිකට් එක මචං පොඩි අය රුපියල් 50යි, ලොකු අය රුපියල් 100යි. ඉතින් ඇත්තටම රුපියල් 100ක් 50ක් දුන්නාට මාර ලස්සනයි මාර මයින්ඩ් රිලැක්ස් එකක් ගන්න පුළුවන් මේ වගේ තැනකදී. ඉතින් ඔබ මේක බැලුවා නම් ඉවර වෙනකම්ම ඔයාලට තේරෙයි. ඇත්තටම ඉතින් මට සතුටුයි මේ වගේ තැනකට ඇවිල්ලා වීඩියෝ කරලා ඔයාලා එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉතින් මේක බලනවට. මේක බලලා ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයාලගේ ගතේ හිතේ තියෙන වහන්සි නැති කරගන්නවට අපි ගොඩක් කැමතියි. ඉතින් මේ වගේ තැන් අපි වැඩිපුරම දාන්නේ ඒ නිසා තමයි. ඉතින් ඇත්තටම සිංහරාජි ගියා වගේ පොඩි කැපි එකක් තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි ඉතින් අපි දියසරු වෙන ට්‍රිප් එක ගියේ. ඉතින් කෑම හැම වුණා තරන් ගිහලා කන්න පුළුවන්. ඉතින් ඒක පරිස්සමට කරන්න. මොකද පොලිතින් එකක්වත් දාන්න එපා. ආරක්ෂා කර ගැනීම ඔයාලගේ වගකීම කියලා තමයි අපිට කියන්න තියෙන ආයිත් පාරක්. මේ ලස්සන පරිසරය කහකොළ ආරක්ෂා කරගන්න ඔයාලගේ උපරිම සහාය දෙන්න. එහෙනම් ඉතින් අපි දැන් යන්න අවසරයි. පින් වෙන්න දැන් ළඟයි වෙන් වෙන්න බැරිපත්. අපේ සිත් අහිංසකයි කඳුලක් වගේ හඳයි. මොකද යන්න ඕනම යන්නම් වෙනවා. බයි.